අයිබෝවන් හැමෝටම ඔන්නද බලන්න යන්නේ 2018දී නිකුත් වුණු රසගොල්ලා කියන මූවි එක. එහෙනම් වැඩි කතා වුණේ නැහැ. අපි යමු කතාව පැත්තට. මේ ෆිල්ම් පිරිස රිවිව්ස්. මේ කතාව පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙනවා සතුටින් සෙල්ලම් කරමින් ඉන්න පුංචි ළමෙක්. ඉතින් මේ තමයි අපේ කතාවේ වීරයා වගේම නෝබින් චන්ද්‍රදාස් කියන කොළු ගැටයා. මේ නෝබින් බොහොම ආසයි පැණි රස කන්න. ඒ නිසා මෙයා තාත්තගේ රස කැවිලි කඩේට වෙලා තමයි මුළු දවසම ගෙවන්නේ. මේ අතරේ ඔන්න නෝබින්ට ඇහෙනවා කඩේ ළඟින් සින්දු කියමින් නටමින් යන වීදි නාටක කණ්ඩායමක්. වීදි නාටක කිව්වට මොකද පේන විදිහට නම් මේ ඉන්නේ එක්තරා විදිහක ගුරුකම් කරන කණ්ඩායමක්. ඔවුන්ගේ සින්දුවල ලස්සන නිසාම ඔන්න නෝබිනුත් මේ කණ්ඩායම පස්සෙන් ගිහිල්ලා ඔවුන් සමග සින්දු කියමින් ටික දුරක් යන්න පටන් ගන්නවා. නමුත් ටික වෙලාවකට පස්සේ මේ වීදි නාටක කණ්ඩායමේ එක පුද්ගලෙක් නෝබින්ට කියනවා මේ ගමේ හැමෝම අපිට මොනවම හරි දෙයක් දුන්නා. ඔයා විතරයි නොදුන්නේ. ඒ නිසා අපිට ඔයා මොනවම හරි දෙයක් ගෙනල්ලා දෙන්න කියලා. මේක නෝබින් ඇහුවත් එයාට මේ වෙලාවේ දෙන්න නම් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසාම වෙල්ලායට දුවගෙන යන පුංචි නෝබින් මැටි වලින් බෝලයක් හදාගෙන ඇවිල්ලා මේ මිනිහයාට දීලා කියනවා මේක මැටි වලින් හදපු රස කැවිල්ලක්. ඒ නිසා මේක පිළිගන්න කියලා. නෝබින් පුංචි වුණත් ඔහු මේ විදිහට මැටි වලින් හදපු රස කැවිල්ලක් ගෙනල්ලා දීපකට සතුටු වුණු මේ මිනිහයා මෙතනදී නෝබින්ට කියනවා ඔයා ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ බඩගින්න නිවන්න. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම රස කැවිලි කරුවෙක් වෙනවා කියලා. ඔන්න කාලේ ටිකෙන් ටික ගෙවිලා ගිහිල්ලා දැන් නෝබින් කියලා කියන්නේ හොඳින් උස්මහත් වුණු තරුණයෙක්. මෙයා මේ වෙලාවේ එයාගේ නිතින් කියන අංකල්ගේ ගෙදර ලොකු උත්සවයකට කෑම හදන ගමන් තමයි ඉන්නේ. කතාවෙන් කියවෙන විදිහට නම් නෝබින්ගේ තාත්තා අඩු වයසින් මරණයටපත් වෙලා තියෙනවා. මේ හේතුවෙන් ඔහුට සහ ඔහුගේ අම්මට සිදු වෙලා තියෙනවා තාත්තගේ සහෝදරයා වුණ නිතින්ගේ නිවසේ පදිංචියට එන්න. නෝබින් මේ කෑම උයන වෙලාවේදී බොහොම රස වගේම තමන්ගේ වට්ටෝරු වලට කෑම හදන්න පටන් ගන්න නිසා උත්සවයට ආව හැම කෙනෙක්ම ඔහුගේ කෑම වලට කැමති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ කෑම වෙලාවෙන් පස්සේ අංකල් නිතින්ව හමු වෙලා කියනවා මේ කෑම හදපු කෙනාව එයාලට හම්බ වෙන්න ඕනේ. හමු වෙලා එයාට පුංචි සන්තෝෂමක් දෙන්න ඕනේ කියලා. මෙතන වෙන හැම දෙයක්ම කෑම උයන තැන ඉඳන් නෝබින් බලාගෙන තමයි ඉන්නේ. නමුත් මේ වෙලාවේ නෝබින්ගේ හැකියාව අනිත් අයට පෙන්වන්න අකමැති වුණු අංකල් නිතින් නෝබින් වෙනුවට මෙතන ඉන්න වෙනත් පුද්ගලයෙක්ව ගෙන්වලා ඔහු තමයි මේ කෑම හැදුවේ කියලා අර මිනිස්සුන්ගෙන් ඔහුට සන්තෝෂමක් ලබා දෙනවා. නෝබින් සිදුවීම සම්පූර්ණයෙන්ම දැක්කත් ඔහුට මේ වෙලාවේ කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. මොකද අංකල් නිතින්ට බනින්නවත් මෙතන ප්‍රශ්නයක් ඇති කරන්නවත් නෝබින්ට අවශ්‍ය වෙන්නේ නැති නිසා. නමුත් එයාට මේ වැඩේට ගොඩක් තරහ යන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒත් උත්සවයේ අවසාන වෙනකම්ම ඉවසගෙන හිටපු නෝබින් අන්තිමේදී උත්සවයේ ඉවරුණාට පස්සේ අංකල් නිතින්ගෙන් අහනවා ඒ වෙලාවේ ඒ වගේ දෙයක් කරේ ඇයි? හැම කෑමක්ම බොහොම රසට හැදුවේ මමනි කියලා. අංකල් නිතින් කියන විදිහට නම් එයාට අවශ්‍ය වෙලා නැහැ එයාගේ බෑන අනිත් අයට කෑම හදන පුද්ගලයෙක් කියලා කාටවත්ම පෙන්වන්න. මොකද මෙයා කියන විදිහට අනිත් අයට කෑම හදන රස්සාව ගොඩක් පහත් කුලයේ රස්සාවක් විදිහටයි සලකන්නේ. එයාට අවශ්‍ය වෙලා නැහැ තමන්ගේ පවුලේ කෙනෙක් මේ විදිහේ රස්සාවක් කරනවා කියලා කාටවත්ම කියන්න. ඒත් මේ වෙලාවේ නෝබින් කියනවා ඔහුට පුංචි කාලේ ඉඳන්ම ඕන වුණේ රස කැවිලි කරුවෙක් වෙන්න. ඒ නිසා මං ඒක ආසාවෙන් කරන රස්සාවක් මට අනිවාර්යයෙන්ම රස කැවිලි කරුවෙක් වෙන්න අවශ්‍යයි කියලා. නෝබින්ගේ කතාව ඇහුවට පස්සේ අංකල් නිතින්ට හොඳටම තරහ යනවා. ඉතින් එයා කියනවා තමුන්ට රස කැවිලි කරුවෙක් වෙන්න අවශ්‍ය නම් තමුන්ගේ අම්මවත් අරගෙන දැම්ම ගෙදරින් පිටත් වෙලා යන්න ඕනේ. ඒ වගේම අපේ පවුල සමග තියෙන හැම බැඳීමක්ම නැති කරලා දාන්න ඕනි කියලා. මොකද ඔහු හිතනවා නෝබින් රස කැවිලි කරුවෙක් බවට පත් වුණොත් ඒක ඔවුන්ගේ පවුලට ලැබෙන ලොකු අවනම්බුවක් කියලා. තවදුරටත් අංකල්ගේ මේ වචන ඉවසගෙන ඉන්න බැරුණු නෝබින් ඉක්මනට මෙතනින් පිට වෙලා යනවා. එදා රෑ නෝබින්ගේ අම්මා ඔහුට මේ ගැන පැහැදිලි කරලා කියන්න හැදුවත් ඔහු ඒක අහන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද අපිට පේන විදියට නම් පහුදා උදේම නෝබින් ඔවුන්ගේ නගරයට ඇවිල්ලා තියෙනවා. රස කැවිලි වෙළඳසැලක රස්සාවක් හොයාගෙන. ඔන්න මෙයා තමයි කාලිදාස් ඉන්ද්‍රා. කාලිදාස් කියලා කියන්නේ මේ නගරේ ඉන්න බොහොම ගොඩක් සල්ලි තියෙන හොඳ රස කැවිලි කරුවෙක්. ඔහුගෙන් තමයි මේ නගරේ හැමෝම රස කැවිලි අරගන්නේ. නෝබින් හිතලා තියෙනවා කාලිදාස්ගේ කඩේ වැඩ කරන්න ගියොත් ඔහුටත් එතනදී රස කැවිලි හදන විදිහ ඉගෙන ගන්න වගේම පස්සේ දවසක ඔහුටත් තමන්ගේම කඩයක් දාගන්න කාලිදාස් උදව් කරයි කියලා. නමුත් ඔහු හිතන විදියට හැම දෙයක්ම සිදුවෙන්නේ නම් නැහැ. මොකද කඩේ වැඩට ආව නෝබින්ට කාලිදාස්ගෙන් පැවරෙන්නේ මේ කඩේ වැඩ කරන අනිත් රස කැවිලි කරුවන් දෙන්න වෙන හේමන්ත සහ මහේෂ්ගේ අත්උදව් කරුව බවට පත් වෙන්න. හේමන්ත කැවිලි හදමින් ඉන්න අතරේ මෙතනට එන නෝබින් ඔහුට කියනවා මේ රස කැවිලි වල තවත් රස වැඩි වෙන්න ඒක උඩින් වියලි මිදි ටිකක් දාන්න කියලා. නමුත් හේමන්ත නම් මේ අදහසට කැමති වෙන්නේ නැහැ. ඒත් තවත් පැත්තකින් අපිට දකින්න ලැබෙනවා මහේෂ් ඇවිල්ලා නෝබින්ට කියනවා කැමති විදිහකට රස කැවිලි හදලා අත්හදා බලන්න මම ඒකට උදව් කරන්නම්. හැබැයි කාලිදාස්ට නම් අහුවෙන්න එපා කියලා.
මේ විදිහට එදා කඩේ වැඩ කරමින් ඉන්න අතරේ ඔන්න එකපාරටම එයාට දකින්න ලැබෙනවා. බොහොම ලස්සන ගැහණු ළමයෙක් මේ කඩේ ඇතුළටම ඇවිල්ලා හැංගෙනවා කියලා. පේන විදිහට නම් මෙයාගේ නම වෙන්නේ කිරෝද්මනී දේවී. මෙතනදී නෝබින් මේ ගැහැණු ළමයාට ඉක්මනින්ම කඩෙන් එළියට යන්න කියලා කිව්වත් එයා කියනවා ඇගේ සහෝදරයා සමගින් ඇය හැංගිමුත්තම් සෙල්ලම් කරනවා. පුංචි වෙලාවක් ඇයට මේ කඩේ ඇතුලේ හැංගිලා ඉන්න දෙන්න කියලා. මේ කතාව විශ්වාස කරපු නෝබිනුත් ඇයට කඩේ ඇතුලේ පුංචි වෙලාවක් හැංගිලා ඉන්න අවස්ථාව දෙනවා. නමුත් කිරෝද්මනී කියනවා මම මේ කඩේට ආව කස්ටමර් කෙනෙක්. ඒ නිසා ඔයා ගාව තියෙන හොඳම රස කැවිලි කිහිපයක් මට දෙන්න පරීක්ෂා කරලා බලන්න. ඒවා කාලා මම සතුටු වුණොත් මම ඒ වගේ ගොඩක් මිලදී ගන්නවා කියලා. ඉතින් අසරණ නෝබින් මේ කතාව විශ්වාස කරලා කඩේ ඇතුලේ හදලා තියෙන බොහොම රසවත් රස කැවිලි කිහිපයක්ම ඇයට එකින් එක අරගෙන කෑමට දෙනවා. කිරෝද්මනීත් බොහොම රස කරමින් මේ රස කැවිලි කනවා වුණත් එයා කියනවා මේ රස කැවිලි එයාට නම් එච්චර රස ඒව නෙමෙයි කියලා. කිරෝද්මනී එහෙම කිව්වත් එයා මේ වෙනකොටත් හදලා තිබුණු රස කැවිලි වලින් භාගයකටත් වඩා කාලා ඉවරයි. නමුත් කතාවේ කියන විදිහට නම් අපේ අසරණ නෝබින්ව රවට්ටලා කිරෝද්මනී මේ කරලා තියෙන්නේ කඩේ ඇතුළට ඇවිල්ලා නිකන් රස කැවිලි කන්න අවස්ථාවක් හදාගෙන තියෙන එක. කිරෝද්මනී චාටුවෙන් නෝබින්ට ඇයගේ සහෝදරයා කොහෙද කියලා බලන්න කියලා. ඔහුව කඩෙන් එළියට යවනවා සමගම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇය කාපු රස කැවිලි වලට සල්ලි නොදීම කඩෙන් පැනලා දුවන්න පටන් ගන්නවා. මේක දකින්න නෝබිනුත් ඇය පස්සෙන් පන්නගෙන ගියත් ඔහුට ඒව අල්ලගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. කාලිදාස් කඩේට ආවට පස්සේ එයා නෝබින් පළවෙනි දවසේම කඩේට මේ සිදු කරපු පාඩුව ගැන දොස් කියන්න පටන් ගන්නවා. මොකද ඔවුන් එදා විකුණන් හදපු රස කැවිලි වලින් භාගයක්ම මේ ගැහැණු ළමයා කාලා දාලා තියෙන නිසා. ඉතින් ඒවට නෝබින්ට සල්ලි ගෙවලත් නැති නිසා මෙතනදී කාලිදාස් නෝබින්ට හොඳටම බැනලා කියනවා ඉක්මනටම ගිහිල්ලා ඒ ගැහැණු ළමයාගෙන් ඇය කාපු හැම රස කැවිල්ලකටම සල්ලි ඉල්ලගෙන ඉන්න. එහෙම නැති වුණොත් නෝබින්ගේ මාසේ පඩියෙන් ඒ ගාන අඩු කරගන්නවා කියලා. මේ සිදුවීම නිසා ගොඩක් දුකටපත් වුණු නෝබින් ඉක්මනටම කඩෙන් එළියට බැහැලා කිරෝද්මනීව හොයාගෙන යනවා. ඉතින් කිරෝද්මනීව හොයාගෙන නෝබින්ට වැඩි දුරක් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇය පුංචි ළමයි කණ්ඩායමක් සමග සෙල්ලම් කරමින් ඉන්න බව ඔහුට දකින්න ලැබෙනවා. නෝබින් කිරෝද්මනීට කතා කරන්න එනකොටම ඔහුව දකින කිරෝද්මනී ඉක්මනටම නෝබින්ව මගහැරලා දුවන්න පටන් ගන්නවා වගේම අන්තිමේදී නෝබින්ට ඇයගේ පස්සෙන් ඇයගේ නිවසටම යන්න සිදු වෙනවා. පේන විදිහට නම් කිරෝද්මනී කියලා කියන්නේ සල්ලි වලින් අගයකමක් තියෙන ගැහැණු ළමෙක් නෙවෙයි. මොකද නෝබින් ඇයගේ නිවසට ගිහිල්ලා කිරෝද්මනීගේ මව හමු වෙලා සිදුවුණු සිදුවීම කිව්වට පස්සේ කිසිම පැකිලීමක් නැතුව කිරෝද්මනී කෑව රස කැවිලි වල මුදල් නෝබින්ට ලබා දෙන්න ඇය කටයුතු කරනවා. ආයමත් කාලිදාස්ගෙන් බැනුම් අහන්න අවශ්‍ය නැහැ කියලා සතුටු වුණ නෝබින් ඉක්මනට මේ සල්ලි ටිකත් අරගෙන ආයමත් කඩේට යන්න ගියා. කිරෝද්මනීගේ නිවසින් එළියට එනවත් එක්කම ඔහු ඉදිරියට එන කිරෝද්මනී ඔහුට හොඳටම බැනලා ඔහුගේ අත හපා කාලා ඇයගේ මුදල් ආපසු ගන්න උත්සාහ කරනවා. ඒත් ප්‍රශ්නය වෙන්නේ නෝබින්ගෙන් මේ මුදල් ගන්න එක එච්චර ලේසි වෙන්නේ නැති එක. ඔන්න මේ වෙලාවේ තමයි කිරෝද්මනී කියන්නේ ඔහු ඇයට දුන්න රස කැවිලි කිසිම එකක් එච්චර රස නැහැ කියලා. ඒ නිසා ඔහුට මේ වෙනුවෙන් මුදල් දෙන එක ඇයට පාඩුවක් කියලා කියනවා. මේ විදිහට කතා කරමින් ඉන්නකොට අවසානයේදී කිරෝද්මනී කියනවා ඔයාට මම සල්ලි දෙන්නම් හැබැයි මට අවශ්‍ය විදිහට අලුත් රස කැවිලි වර්ගයක් හදලා දෙන්න ඕනේ කියලා. ඇයි කියන විදිහට මේ අලුත් රස කැවිලි වර්ගය සුදු පාට රවුම් වෙන්න ඕනේ. ඒ වගේම ඇයි ඒක කටට දාගත්ත ගමන්ම ඒක බොහොම පැණි රස විදිහට දිය වෙලා යන්නත් ඕනේ. ඇයි ඒකට දැනටමත් දාලා තියෙන නම තමයි රොසගොල්ලා කියන නම. ඉතින් දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කෑම කියලා. අපි කවුරුත් වර්තමානයේදී රසගොල්ලා කියලා හඳුන්වන කෑම තමයි මේ විදිහට 1980 ගණන් වලදී රසගොල්ලා කියන නමින් මේ නෝබින් කියන රස කැවිලි කරුවෙක් විසින් හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත් රස කැවිල්ලක් හොයාගන්න සහ හදන්න ගොඩක් ආසාවෙන් හිටපු නෝබිනුත් මේ වැඩේට එකඟ වෙලා එදා කිරෝද්මනීගේ මුදලුත් අරගෙන මෙතනින් පිට වෙලා යනවා. ඒ විදිහට ගියපු නෝබින් එදා රෑ කාලිදාස්ගේ කඩේට ඇවිල්ලා මහේෂ්ගෙන් චීස් ටිකක් වගේම සීනි සමග පාන් පිටි ටිකකුත් ඉල්ලගෙන කිරෝද්මනී මේ කියපු රස කැවිල්ල හදන්න පටන් ගන්නවා. ඒත් එයා කොච්චර උත්සාහ කරත් සුදු පාට රවුම් බෝලයක් විදිහට මේ රස කැවිල්ල තෙල් දාච්චිය ඇතුලේ බදින්න පුළුවන් වෙන්නේ නැහැ. මෙයා බදින්න සූදානම් වෙනකොට ඒක ඉබේම පුංචි පුංචි කෑලි වලට කැඩිලා යන්න පටන් ගන්නවා. මේ විදිහට එයා මුළු රෑම පිටි සීනි සහ චීස් අරගෙන කීප වතාවක්ම මේ කෑම හදන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන බවක් නම් පේන්නේ නැහැ. ඒ නිසා ඔන්න පහවදා උදේම ෂොප් එකට එන කාලිදාස් නෝබින්ගේ අලුත්ම වැඩේ දැකලා ගොඩක් තරහ ගන්නවා. මොකද පිටි සීනි සහ චීස් කියලා කියන්නේ ටිකක් වටින ද්‍රව්‍ය නිසා මේ විදිහට නාස්ති කරන්න ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නෝබින් මෙතනදී කාලිදාස්ට කියනවා මම අලුත් කෑමක් හදන්න උත්සාහ කරන්නේ ඒ නිසා තමයි මේ විදිහට අත්හදා බැලීමක් කරුවේ කියලා. ඒත් මේ වෙලාවේ කාලිදාස් ගොඩක් තරහින් ඉන්න නිසා ඔන්න අවසානයේදී නෝබින්ට කාලිදාස්ගෙන් කණේ පාරකුත් කන්න සිදු වෙනවා. එදා හවස අපිට දකින්න ලැබෙනවා බොහොම සල්ලිකාර කෙනෙක්
කෙනෙකුගේ බංගලාවකට නෝබින් ගිහිල්ලා තියෙනවා කියලා. මෙහෙම නෝබින්ට මේ බංගලාවට ගෙන්නලා තියෙන්නේ මේ ගෙදර අයිතිකාරියගේ බෑනගේ විවාහ උත්සවයට. ඔවුන්ට ඕන වෙලා තියෙනවා අලුත් වගේම බොහොම රසවත් වෙන කෑමක් ඔහුලව හදව ගන්න. ඉතින් ඇයි කියපු විදිහටම නෝබින් පහුදා වෙනකොට මේ විවාහ උත්සවයේ ඉන්න හැම කෙනෙක්ටම අලුත්ම විදිහේ කෑමක් හදලා දෙනවා. කහපාට අඹ ගෙඩියක් වගේ හැඩයකට තිබුණත් ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ බොහොම රසවත් යුෂ පානයක්. එදා කොහොම හරි මේ නෝබින් හදපු කෑමට මේ ගෙදර හැමෝම සහ විවාහ උත්සවයට ආපු හැමෝම ගොඩක් ආස වෙන නිසා ඒගොල්ලෝ නෝබින්ට ගොඩක් ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. ඒත් ප්‍රශ්නේ වෙන්නේ මේ කෑම වෙනුවෙන් ඔහු අය කරලා තියෙන්නේ බොහොම පුංචි මුදලක් වීම. මොකද මේ ඕඩරේ නෝබින්ට ලැබිලා තියෙන්නේ කාලිදාස්ගේ කඩේ හරහා නිසා. කාලිදාස් ඔහුට බනිනවා මේ විදිහට ඔහු මේ කෑම හදන්න වියදම් කරපු මුදලවත් ඔවුන්ට ලැබිලා නැහැ කියලා. ඉක්මනටම කාලිදාස් නෝබින්වත් එක්කගෙන ඔහුගේ ගෙදරට ගිහිල්ලා මේ සිදුවීම ඔහුගේ අම්මට වගේම අංකල් නිතින්ටත් කියලා ඔවුන්ගෙන් ඔහුට වුණු පාඩුවේ මුදල් පියව ගන්න සමත් වෙනවා. නමුත් නෝබින්ගේ අම්මට තමයි මේ මුදල ගෙවන්න සිදු වෙන්නේ. ඒ නිසා අය බොහොම අර පරිස්සමින් කැටයක දාලා ඉතුරු කරගෙන හිටපු කාසි කිහිපයකින් මේ මුදල වාසනාවන්ත විදියට ගෙවලා දාන්න ඇයට පුළුවන් වෙනවා. ඒ දෙකම කතාවෙන් කියන විදිහට නම් එදා නෝබින්ට කාලිදාස් ළඟ තිබුණු රස්සාවත් අහිමි වෙලා යනවා. මෙහෙම කාලිදාස් නිවසටම ඇවිල්ලා ඔහුට බැනලා ඔවුන්ගෙන් මුදලුත් අරගෙන ගියපු නිසා හොඳටම තරහා ගිහින් හිටපු අංකල් නිතින් නෝබින්ට බනිනවා. ඔහු මේ රසකැවිලි රස්සාව අතහරින්නේ නැති නිසා දවස් 7ක් ඇතුළත ඔහුගේ නිවසින් අම්මවත් අරගෙන පිට වෙලා යන්න කියලා. නෝබින්ටත් මේ හැම දෙයක්ම අහලා දැකලා ගොඩක් මහන්සි වෙලා ඉන්න නිසා හැමදාම අංකල් නිතින්ගේ බැනුම් අහගෙන ඔහුගේ නිවසේ ඉන්න බැරි නිසා නෝබින් හිතා ගන්නවා පහවදාම ඔහුගේ අම්මවත් අරගෙන මේ නිවසින් එළියට බහලා යන්න. ඒ විදිහට පහවදා අංකල්ගේ නිවසින් එළියට ආව නෝබින් ඔහුගේ අම්මට ඉන්න ගයක් කුලියට අරගෙන දීලා ඔහු නගරයේ තියෙන වෙළඳ පොලෙන් මොකක් හරි රස්සාවක් ඉල්ලගෙන හැම කෙනෙක් ගාවටම ගියා. කාලිදාස්ගේ රසකැවිලි කඩේ නෝබින් වැඩ කරපු නිසා කාලිදාස් ඔහුව රස්සාවෙන් අස් කරපු නිසා අනිත් කිසිම වෙලෙන්දෙක් ඔහුට රස්සාවක් දෙන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසා එදා ඉඳන් නෝබින්ට සිදු වෙනවා නගරයේ කැලිකසල එකතු කරන්නෙක් විදිහට වැඩ කරන්න. කැලිකසල එකතු කරන්නෙක් විදිහට වැඩ කරලා ගෙදර ආවත් නෝබින්ට මේ රස්සාව ගොඩක් අපහසු රස්සාවක් වෙනවා. ඒ හින්දා ඔහු ගෙදර ඇවිල්ලා ඔහුගේ අම්මා සමග අඬමින් කියනවා ඔහුට මේ රස්සාව කරන්න බෑ. ඔහුට ඕනේ රසකැවිලි කරුවෙක් වෙන්න කියලා. ඔහුගේ අම්මත් මේ කතාවට එකඟ වෙනවා වගේම අවසානයේදී අම්මා කියනවා කොහොම හරි කවදා හරි ඔයාගේ හීනයට යන්න ඕනේ. ඒ හීනේ මගින් නතර කරලා දාන්න එපා. එහෙම වුණොත් ඔයාට එතනින් එහාට ජීවත් වෙන්න අපහසුයි කියලා. මේ විදිහට ඔහුගේ අම්මා නෝබින්ව දිරිමත් කරනවා වගේම පහවදා අපිට දකින්න ලැබෙනවා. නෝබින් කිරෝත්මනීගේ ගෙවල් ළඟ හිටපු ගායක කණ්ඩායමක් සමග සින්දු කියමින් ඉන්නවා කියලා. මේ අතරේ තමයි මහේෂ් විසින් නගරයේ ඉන්න ව්‍යාපාරිකයෙක් වෙන මිස්ටර් චන්දුව නෝබින්ව හමු වෙන්න එක්කගෙන එන්නේ. මෙතනදී චන්දු කියනවා ඔහු එදා නෝබින් හදපු අර අඹ ගෙඩියක හැඩදී තිබුණු අලුත් කෑම රස විඳ නිසා ඔහු දැනගත්ත නෝබින්ට බොහොම හොඳ රසකැවිලි හැදීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක පාවිච්චි කරලා ඔහු සමග අලුතින් රසකැවිලි කඩයක් විවෘත කරන්න එන්න කියලා යෝජනාවක් කියනවා. මෙතනදී තමයි මහේෂුත් කියන්නේ එයත් කාලිදාස්ගේ කඩෙන් අයින් වෙලා ඔහු සමග වැඩ කරන්න එන්නම් කියලා. හැම දෙයක්ම වෙන්නේ ඔහුගේම හොඳට බව හිතපු නෝබින් මහේෂ් සහ මිස්ටර් චන්දුගේ යෝජනාවට එකපයින්ම කැමති වෙනවා. පහවදා ඉඳන් මහේෂ් වගේම චන්දුත් එකතු වෙලා අලුත් රසකැවිලි කඩයක් විවෘත කරනවා වගේම නගරයේ ඉන්න විවාහ උත්සවය පවත්වන්න අවශ්‍ය හැම කෙනෙක්ගෙන්ම ඔවුන්ගේ උත්සවයට අවශ්‍ය රසකැවිලි ලබා දෙන්න අත්තිකාරම් මුදල් එකතු කරන්න පටන් ගන්නවා. එදා නෝබින්ගේ කෑමවල රස බැලුව ගොඩක් අය නෝබින් මේ කඩේ අලුත් රසකැවිලි හදනවා කියලා දැනගත්තට පස්සේ චන්දු ළඟට ඇවිල්ලා ඔවුන්ගේ විවාහ උත්සව වලටත් අලුත් විදිහේ රසකැවිලි ලබා ගන්න අත්තිකාරම් මුදල් දීලා යනවා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දවස් දෙකක් විතර මෙහෙම මුදල් ලබා ගන්න චන්දු කාටවත්ම කියන්නේ නැතුව කඩේ සල්ලිත් අරගෙන හොරෙන්ම පැනලා යන එක. මේ අතරේ තවත් පැත්තකින් අපිට දකින්න ලැබෙනවා බොහොම සතුටින් කාලය ගත කරමින් ඉන්න කිරෝත්මනීව. දැනගන්න ලැබෙන විදිහට නම් කිරෝත්මනී කියලා කියන්නේත් රසකැවිලි කරුවෙකුගේ එකම මිනිබිරිය. ඉතින් ඒ නිසාම ඇයව රසකැවිලි කරුවෙක්ටම බන්දලා දෙන්න තීරණය කරපු ඇයගේ මව නෝබින්ව ඇයට බන්දලා දෙන්න යෝජනා කරනවා. කසාදයක් ගැන කියපු ගමන්ම ගොඩක් තරහ අරගෙන මේ යෝජනාවට කිරෝත්මනී අකමැති වුණත් ඇයට කසාද බඳින්න ලැබෙන්නේ නෝබින් කියලා දැනගත්තට පස්සේ මේ යෝජනාවට කැමති වෙන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් දවස් කිහිපයකට පස්සේ බොහොම සතුටුදායක විදිහට නෝබින් සහ කිරෝත්මනීගේ විවාහ උත්සවය තියෙනවා. කිරෝත්මනී සහ නෝබින් විවාහ වුණාට පස්සේ එදා රෑ ඔවුන්ගේ පළවෙනි රාත්‍රියේ කියලාවත් නොසලකා නෝබින් ආයමත් උත්සාහ කරනවා ඇය ඉල්ලපු රොසගොල්ලා ඇයට හදලා දෙන්න. නමුත් අවාසනාවන්ත විදිහට ඔහුට සිදු වෙනවා එදාත් අසාර්ථක වෙන්න.
පහවදා උදේ කඩේට යනකොට ලොකු කලබලයක් ඇති වෙලා තමයි තියෙන්නේ. කලබලේ මොකද්ද කියලා නෝබින් බලනකොට එයාට දකින්න ලැබෙනවා උත්සවවලට අත්තිකාරම් මුදල් ගෙවපු හැම පුද්ගලයෙක්ම මෙතනට ඇවිල්ලා ඔවුන්ගෙන් සල්ලි ඉල්ලනවා කියලා. ඔන්න මේ වෙලාවේ තමයි මහේෂ් කියන උට දැනගන්න ලැබෙන්නේ මිස්ටර් චන්දු ඔවුන්ගේ කඩේ තිබුණු සියලුම මුදල් අරගෙන පැනලා ගිහිල්ලා තියෙනවා කියලා සහ දැන් එයාව කොහෙවත් හොයාගන්න නැහැ කියලා. දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයෙන් ගැලවෙන්න හිතාගෙන නෝබින් කොහොම හරි එදා ඉඳන් චන්දුව හොයන්න පටන් ගන්නවා. එහෙම හොයාගෙන යන අතරේ තමයි යාට දකින්න ලැබෙන්නේ චන්දු බාර් එකකට වෙලා කාලය ගත කරනවා කියලා. ඉක්මනටම චන්දු ළඟට ඇවිල්ලා ඔහු මේ කරපු දේ වැරදි බව කියලා කස්ටමර්ලට අවශ්‍ය කරන කෑම හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නවත් ඔවුන්ට සල්ලි නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. නමුත් පේන විදිහට නම් චන්දු මේක ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. නෝබින්ගේ මේ ප්‍රශ්නය ගැන ඇහුණ බාර් එකේ අයිතිකාරණිය වුණ මල්කජාන් කියන ගැහණු කෙනා නෝබින්ට යම් මුදලක් දීලා මේකෙන් ඔහුගේ වැඩේ කරගන්න කියලා සුබ පතන්නත් අමතක කරන්නේ නැහැ. පහවදා උදේ වෙනකොට ආයමත් කඩේට ඇවිල්ලා මල්කජාන් දුන්න සල්ලි වලින් ඔහුට අවශ්‍ය දේවල් අරගෙන කස්ටමර්ලගේ ඕඩර් ටික හදන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී නෝබින් නොහිතන දෙයක් සිදු වෙනවා. ඒ තමයි ඔහු සමග මෙතනට ඇවිල්ලා ඉන්න චන්දු අතින් අත්වැරදීමකින් ඔහු ළඟ තිබුණු යම්කිසි වර්ගයක මත්ද්‍රව්‍ය පෙති කිහිපයක් මේ තෙල් තාච්චියට වැටෙනවා. ඔහු ඒව කොච්චර ගන්න උත්සාහ කරත් ඔහුට ඒක කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ පෙති තාච්චියට වැටිච්ච ගමන්ම ඉක්මනින්ම දිය වෙලා යන නිසා. මේ කිසි දෙයක් නොදන්න නෝබින් දිගටම ඔහුගේ මේ රස කැවිලි හදන වැඩේ කරගෙන යනවා වගේම මිස්ටර් චන්දුත් කිසිම දෙයක් නොවන ගානට මෙතන ඉඳගෙන ඊළඟට සිදුවෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්න පටන් ගන්නවා. එදා හවස තිබුණු විවාහ උත්සවයකට මේ විදියට හදපු රස කැවිලි අරගෙන ගෙහෙල්ලා ආපු හැම කෙනෙක්ටම කන්න දුන්නට පස්සේ ඔන්න හැමෝටම දකින්න ලැබෙනවා. නෝබින්ගේ රස කැවිලි කෑවට පස්සේ හැම කෙනෙක්ම ලේ වමනේ දානවා කියලා. ඇත්තරම මේ විදියට ලේ වමන යන්න පටන් අරගෙන තියෙන්නේ නෝබින්ගේ කෑමවල තිබුණු ලොකු මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිසා. නෝබින්ගේ කෑමවලට වස එකතු වෙලා කියලා හිතපු හැමෝම ඔන්න එදා නෝබින්ට බිම පෙරලගෙන හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි එදා නෝබින්ගේ මේ රස කැවිලි කරුවෙක් වෙන සිහිනය ආයමත් බිමට කඩාගෙන වැටෙන්නේ සහ ඔහුගේ කඩේ ඔහුට වහලා දාන්න සිදුවෙන්නේ. මේ සිදුවීම වෙලා දවස් කිහිපයක් යනකන් නෝබින් ඉවසින් එළියට යන්නේ නැහැ. මුළු දවසම කල්පනා කරමින් තමයි කාලය ගත කරන්නේ. නෝබින් මේ විදිහට පරාජය වෙලා බොහොම දුකින් ඉන්න එක බලාගෙන ඉන්න බැරි වුණ කිරෝද්මනි ඉක්මනටම ඔහු ළඟට ගිහිල්ලා ඔහුගේ හිත ආයමත් හදන්න උත්සාහ කරනවා. ඒත් එක්කම තමයි මහේෂ් ඔහුව හොයාගෙන ඇවිල්ලා කියන්නේ අපි තවත් අලුත් කඩයක් විවෘත කරමු කියලා. මේක ඇහෙන කිරෝද්මනි අලුතින් කඩයක් පටන් ගන්න සල්ලි අවශ්‍ය වෙන නිසා ඇගේ රත්තරන් බඩු ටිකත් නෝබින්ට දීලා මේ රත්තරන් බඩු ටික උකස් කරලා අලුතින් කඩයක් විවෘත කරන්න කියලා කියනවා. අවසානයේදී ඉතින් නෝබින්ට පුළුවන් වෙනවා මේ රන් බඩු වලින් ගන්න මුදල් වලින් ඔහුගේම කියලා රස කැවිලි කඩයක් විවෘත කරන්න. හැබැයි ඒකත් ඔහුට විවෘත කරන්න පුළුවන් වෙන්නේ ඔහු රස්සාවෙන් එලවලා දාපු කාලිදාස්ගේ කඩේ ඉදිරියෙන්මයි. මේ විදිහට මහේෂ් සහ නෝබින්ගේ උත්සාහයෙන්ම අවුරුද්දක් ගෙවිලා යනවා. නමුත් නෝබින්ට ඔහුගේ කඩේට අවශ්‍ය තරම් මිනිස්සු ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ අතරේ අපිට පේන විදිහට නම් ඔහු තාමත් රසගොල්ල හදන්න උත්සාහ කරමින් තමයි ඉන්නේ. අවුරුද්දක් ගිහිල්ලත් ඔහුට තාමත් රසගොල්ල හදාගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඔන්න දවසක් කිරෝද්මනි නෝබින් ගෙදර ආවට පස්සේ එයාට බනින්න පටන් ගන්නවා. එයා කඩේ හොඳින් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඔහුගේ කඩේට සෙනගෙන්නේ නැත්තේ. ඒ වගේම ඔහුට රසගොල්ල හදන්නත් තාමත් බැරි වෙලා තියෙන්නේ කියලා. මේකට හොඳටම තරහ යන නෝබින් එදා නිවසින් එළියට බහලා යනවත් එක්කම තවදුරටත් නෝබින්ගේ මේ අසාර්ථක වීම දරාගෙන ඉන්න බැරි වුණ කිරෝද්මනි හැම දෙයක්ම අරගෙන ඇයගේ මවගේ නිවසට පිටත් වෙලා යනවා. මේ අතරේ තවත් පැත්තක නිවසින් එළියට ආව නෝබින් එදා කොහොම හරි සුදු මිනිසුන්ගේ මාලිගාවට සින්දු කියන්න යන වන්දනාකරුවන් කණ්ඩායමකට සම්බන්ධ වෙනවා. ඔවුන් සමගින් මාලිගාවට ඇවිල්ලා සින්දු කියන්න පටන් ගන්නවත් එක්කම තමයි රසකැවිලි හදන්න වගේම බොහොම ලස්සනට නෝබින්ට සින්දු කියන්නත් පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලා හැමෝටම තේරෙන්න පටන් ගන්නෙ. මේ වෙලාවේ නෝබින්ගේ මේ සින්දු කීමේ හැකියාවට බොහොම කැමති වුණු මාලිගාවේ විදේශිකයා එහෙමත් නැත්නම් මිස්ටර් පාවුලෝ එයාට යෝජනා කරනවා මිස්ටර් පාවුලෝ විසින් හදපු බොහොම රසවත් කේක් කෑල්ලක් කාලා බලන්න කියලා. ඉතින් නෝබිනුත් මේ අදහසට එකඟ වෙන නිසා එයාට දෙන කේක් කෑල්ල එයා බොහොම ආසාවෙන් කනවා වගේම මේ කේක් කෑල්ල හදපු විදිහ ගැන එයාට ගොඩක් ලොකු කුතුහලයක් ඇති වෙනවා. මොකද මේ කේක් කෑල්ල හදලා තියෙන්නේ එළියෙන් මෘදුව තියෙන කට ඇතුළට දාගත්ත ගමන්ම ඒක බොහොම රස විදිහට දිය වෙලත් යන විදිහට. ඉතින් මේ වෙලාවේ තමයි එයාට අවශ්‍ය වෙන්නේ කේක් කෑල්ල හදපු වට්ටෝරුව ගැන දැනගන්න. පේන විදිහට නම් මිස්ටර් පාවුලෝ කියලා කියන්නේත් බොහොම හොඳ පුද්ගලයෙක්. ඒ නිසා මෙයා නෝබින්ව කුස්සියට එක්කගෙන ගිහිල්ලා ඔහු කේක් එක හදපු වට්ටෝරුව නෝබින්ට උගන්වන්න පටන් ගන්නවා. ඔන්න කේක් එක මේ විදිහට හදන්න පුළුවන් කියලා ඔහුගේ ඔළුවට යනවත් එක්කම තමයි නෝබින්ට තේරෙන්නේ
එයාට අවශ්‍ය කරන රසගොල්ලා හදන්නත් මේ වට්ටොරුම පාවිච්චි කරන්න පුළුවන් කියලා. එදා හවස නිවසට ගිය නෝබින් ඔහුගේ අම්මගෙන් සහ ඔහුගේ බිරිඳ වුණ කිරෝත්මනීව හොයාගෙන ගිහිල්ලා ඔවුන්ගෙන් සමාව ගන්නවා. හිටි හැටියේම ඔහු නිවසින් පැනලා ගිය එකට. ඒ එක්කම මහේෂ්ටත් කතා කරලා ඉක්මනටම කඩේට ගිහින් මිස්ටර් පවුලෝ කියලා දුන්න විදියට කේක් හදන වට්ටෝරුවේ විදිහටම නෝබින් ඔහුගේ රසගොල්ලා හදන්න පටන් ගන්නවා. අවසානයේදී ඔන්න කේක් වට්ටෝරුවක් නිසා නෝබින්ට පුළුවන් වෙනවා ඔහු මෙච්චර කල් උත්සාහ කරලා අසාර්ථක වුණු රසගොල්ලා රසකැවිලි වර්ගය හදාගන්න. එදා රසගොල්ලා සාර්ථකව හදාගන්න සමත් වන නෝබින් මේ රසගොල්ලා අරගෙන මුලින්ම යන්නේ ඔහුගේ බිරිඳ වුණු කිරෝත්මනීව හමු වෙන්න. ඉතින් කිරෝත්මනීට රසගොල්ලා රස විඳින්න දීලා ඇයට අවශ්‍ය කරපු විදිහටම මේ රසගොල්ලා තියනවාද කියලා අහන නෝබින් අවසානයේදී ඇය ඉල්ලුව විදිහටම රසගොල්ලා ඔහු හදලා තියනවා කියලා කියන නිසා නෝබින් මෙතනදී ගොඩක් සතුටු වෙන්න පටන් ගන්නවා. පහෝදා ඉඳන්ම නෝබින්ගේ රසගොල්ලා ඔහුගේ පවුලේ අයටත් අහල පහල අයටත් හැමෝටම මහේෂ් විසින් බෙදනවත් එක්ක ඔහුගේ රසගොල්ලා වලට ඔහුගේ පවුලේ හැමෝම කැමති වෙන්න පටන් ගන්නවා. ඒත් නෝබින්ට පහෝදා ඉඳන් එක ප්‍රශ්නයක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ තමයි නගරයේ විසසහිත කෑම හදන කෙනෙක් විදිහට ඔහුගේ නම ගෙහින් තිබුණ නිසා ඔහුගේ කඩේ තියෙන කෑම ගන්න කවුරුවත්ම එන්න කැමති වෙන්නේ නැහැ. නමුත් දවසක් ඔහුගේ කඩේ ඉදිරියෙන් ගියපු එක තාත්තෙක් සහ පුතෙක් ඔහුගේ කඩේට ඇවිල්ලා ඔවුන්ට ගොඩක් තිබහයි. ඒ නිසා වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලනවා. මේත් එක්කම ඔහුට මේක හොඳ අවස්ථාවක් බව තේරුම් ගත්ත නෝබින් ඉක්මනටම මේ තාත්තා සහ පුතාට වතුර බොන්න කලින් මෙන්න මේ රසකැවිලි කාලා බලලා රස කියන්න කියලා ඔහු අදලා තිබුණු රසගොල්ල කිහිපයක් එයාලට රස විඳින්න දෙනවා. මුලින්ම මේ රසගොල්ල රස විඳින්න පටන් ගන්න මෙන්න මේ පුංචි ළමයා. ඉතින් ඔහු ඒකට ගොඩක් කැමති වෙනවා කියලා පේනනවත් එක්කම ඔහුගේ තාත්තලත් අවශ්‍ය වෙනවා මේ රසගොල්ල වල රස බලන්න. ඔන්න අන්තිමේදී එදා දවසේ හදපු හැම රසගොල්ල එකක්ම මේ තාත්තා සහ පුතා විසින් ගෙදර අරගෙන යනවා. මේ විදිහට ටිකෙන් ටික මුළු නගරේම මිනිසුන් නෝබින්ගේ අලුත් රස කැවිල්ල වුණු රසගොල්ල වලට වහ වැටෙනවත් එක්කම එයාගේ කඩේ දවසින් දවස දියුණු වෙන්න පටන් ගන්නවා. මේ දියුණුවට හේතු වුණු මිනිසුන්වත් ඔහු කරදරේ වැටුණු වෙලාවේ උදව් කරපු හැමෝමවත් නෝබින් අමතක කරන්නේ නැහැ කියලා තමයි අපිට කතාවෙන් නම් දකින්න ලැබෙන්නේ. ටික දවසක් යනකොට මුළු නගරේම මිනිසුන්ට නෝබින්ගේ රසගොල්ලවල රස විඳින්න අවශ්‍ය වෙන නිසා ඔහු තීරණය කරනවා නගරේ හැම රස කැවිලිකරුවෙක්ටම ඔහුගේ මේ රසගොල්ලවල වට්ටෝරුව කියලා දෙන්න ඕනේ කියලා. ඒ අතරේ තවත් පැත්තක නෝබින්ගේ රසගොල්ලා නිසා හොඳටම රස කැවිලි කඩෙන් පාඩු විඳලා හිටපු කාලිදාස් පේටන් බලපත්‍ර ගන්න පුද්ගලයෙකුට කතා කරලා ඔහුව ගෙන්නගෙන නෝබින්ගේ රසගොල්ල වලට පේටන් බලපත්‍රය ඔහුගේ නමට ලියලා දෙන්න කියලා කියනවා. නමුත් මේ වෙලාවෙම මෙතනට රසගොල්ල භාජනයක් අරගෙන එන සේවකයෙක් විසින් රසගොල්ල හදන්නේ නෝබින් කියලා කියන නිසා ඔන්න මේ පේටන් බලපත්‍රය දෙන්න ආපු පුද්ගලයාට තේරෙනවා කාලිදාස් ඔහුගේ නොවන දෙයකට තමයි මේ විදිහට බලපත්‍රයක් ඉල්ලන්නේ කියලා. ඔහු ඉක්මනට මෙතනින් නැගිටලා ගිහිල්ලා රසගොල්ලවල නියම අයිතිකාරයා වුණු නෝබින්ගේ බිරිඳව හමු වෙලා ඇයට කියනවා ඔහුගේ මේ නිෂ්පාදනයට අවශ්‍ය කරන පේටන් බලපත්‍රය ගන්න ඔහුව දිරිමත් කරන්න කියලා. නමුත් එදා රෑ නෝබින් ගෙදර ආවට පස්සේ කිරෝත්මනී මේ ගැන නෝබින්ට කිව්වත් ඔහු ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ කෑම හදන්න පුළුවන් ඔහුගේ පවුලේ කෙනෙක්ට සහ ඔහුටම විතරයි. නමුත් ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රසගොල්ල හැම රසකැවිලිකරුවෙක්ටම හදන්න පුළුවන් විදිහට ඔවුන්ට උගන්වලා හැම මිනිසෙක්ටම මේ රසකැවිලි පුංචි මුදලකට ලබා දෙන්න. ඉතින් ඔහු මේ හිතන විදිහින්දම තමයි සතයක්වත් අතේ නැතිව බිරිඳගේ රන් බඩු වලින් පටන් ගත්ත මේ ව්‍යාපාරය අද වෙනකොට මුළු නගරේම ප්‍රසිද්ධ බොහොම සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇයගේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු නිසාත් තාමත් කිරෝත්මනී ඉන්නේ ඇයගේ මවගේ නිවසේ නිසා ඇය ආයමත් නිවසට එන එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් නෝබින් පහෝදා අපිට දකින්න ලැබෙනවා ඔහුගේ පරම සතුර සහ ඔහු රස්සාවෙන් පන්නලා දාපු කාලිදාස්ව හොයාගෙන යනවා කියලා. මේ විදිහට කාලිදාස් ළඟට ගිහිල්ලා ඔහු සමග කතා කරන්න ඉන්න මෙච්චර කල් ගත්ත එකට නෝබින් එයාගෙන් සමාව ඉල්ලනවා සහ ඔහුගෙනව රසගොල්ල එකක් කාලා බලන්න කියලා කාලිදාස්ට දෙනවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ නෝබින් ඔහු ළඟට ආව නිසාත් ඔහු කාලිදාස්ගෙන් සමාව ඉල්ලුව නිසාත් කාලිදාස් නෝබින් ගෙනාව රසගොල්ල එකක් කාලා බලනවත් එක්කම එයා ගොඩක් සංවේදී වෙනවා. රසගොල්ල එකේ රස නිසාම මෙතනදී කාලිදාසුත් නෝබින්ගෙන් සමාව ඉල්ලනවා කියලා අපිට දකින්න ලැබෙනවත් එක්කම නෝබින් කාලිදාස්ටත් ඔහුගේ රසගොල්ල වට්ටෝරුව උගන්වලා තමයි එදා එතනින් පිට වෙලා එන්නේ. නෝබින් පාරට ආවට පස්සේ එයාට දකින්න ලැබෙනවා එක්තරා යාචකයෙකුට පුද්ගලයෙකු විසින් බනිනවා කියලා. ඔහු මෙතනට එනකොට තමයි ඔහුට දකින්න ලැබෙන්නේ මේ යාචකයා කැම ටිකක් ඉල්ලුව එකට තමයි ඔහුට මේ විදිහට බැනුම් අහන්න සිදු වෙලා තියෙන්නේ කියලා. නෝබින්ගේ හොඳකම නිසාම ඔහු මේ යාචකයව මෙතනින් අරගෙන ගිහිල්ලා ඔහුගේ කඩෙන් ඔහුට ආහාර ලබා දෙනවා. මේත් එක්කම ඔහුට දැනගන්න ලැබෙනවා ඇත්තටම මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගෙන් සල්ලි හොරකම් කරගෙන පැනලා ගියපු චන්දු කියලා. එදා කෑම විෂ වුණ වෙලාවේ ඒක උනේ ඔහුගේ වැරද්දෙන් බවත් ඔහු සිදු කරපු හැම වැරද්දක්මත් මෙතනදී පාපෝච්චාරණය කරන චන්දු නෝබින්ට කරපු හැම දෙයක්ම වෙනුවෙන් නෝබින්ගෙන් සමාව ඉල්ලනවා.
ඒත් චන්දුගේ මේ වැරදි අහලා ඒකට තරහ ගන්නවා වෙනුවට නෝබින් කරන්නේ ඔහුට බොහොම හොඳින් කතා කරන එක. ඇත්තටම එදා ඒ විදිහට විස වුණත් එදා හැදුවේ අලුත් රස කැවිල්ලට වයිකුන්තා බෝග් කියලා තමයි නෝබින් නම තියලා තියෙන්නේ. ඉතින් ඒ නම ඔහුගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේ මිස්ටර් චන්දුගේ නම වයිකුන්තා ගංගුලි බව දැනගත්තට පස්සේ. අවසානයේදී අපේ නෝබින් වයිකුන්තා බෝග් ටිකකුත් අරගෙන ඔහුගේ බිරිඳව ආයෙමත් ගෙදර එකගෙන ඉන්න යන බව පෙන්වමි. මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.